ඉස්සරහට යන්න යන්න තියෙන්නේ මාර අමුතුම ලෝකයක්. මේ දුක් විඳින සසරෙන් නතර වෙන්න ඕනේ කියලා හිතෙන්නේ මේ යුගය තුල විතරයි. බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙක් අහනවා කල්පයක් කියන්නේ කොච්චර ප්‍රමාණයක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඒක අවුරුදු වශයෙන් කියන්න බෑ කියලා. ස්වාමීනි එහෙනම් උපමාවක් කියන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා යදුනක් දිග, යදුනක් පළල, යදුනක් උස. හතරස් පෙට්ටියකට අබ පුරවලා තියෙනවා. අවුරුදු 100කට සැරයක් ඒ අබ පෙට්ටියෙන් එක අබ ඇටයක් ගානේ අයින් කරනවා. අවුරුදු 100කට වතාවක් අබ ඇට ඉවත් කරද්දී කාලයක් එනවා අබ ඇට ප්‍රමාණය ඉවත් වෙන. නමුත් කල්පය අවසන් වෙන්නේ නැහැ කියනවා. අපි ගෙවාගෙන ආපු සංසාර ගමන් මග මෙපමණයි කියලා කවදාකවත් අපිට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා ගංගා නම් ගඟේ ආරම්භයේ ඉඳලා අවසානයට යනකම් තියෙන වැලි කැට ගාන අපිට ගණන් කරන්න පුළුවන්. ගංගා නම් ගඟේ අවසානයේ ආරම්භයේ සිට අවසානය දක්වා යොදුන් ගානක් දිගයි. සමහර තැන් තියෙනවා කිලෝමීටර් 10ටත් වැඩිය පළලකින් යුක්ත තැන්. එවන් ගඟක තියෙන ආරම්භයේ සිට අවසානය දක්වා තියෙන වැලි කැට ප්‍රමාණය ගණන් කරන්න පුළුවන්. හැබැයි මේ වෙනකන් අපි හැමදෙනාම ගෙවාගෙන ආපු කල්ප ගාන ගණන් කරන්න බෑ. එහෙව් සසරක යන අපිට අද දවසේ දුර්ලභ ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ලැබුණා ලෝකයට කලාතුරකින් පහළ වෙච්ච ආශ්චර්යවත් වූ මනුෂ්‍ය රත්නය පුදන්නට.